හැමෝටම තාත්තෙක් වගේ හිටපු මොහු දැන් මේ වෙද්දී පොලිස් අත්අඩංගුවේ පසු වෙනවා. රටේ ඉන්න හැමදෙනාගේම හිත කම්පාවට පත් කරමින් ඉතින් පහුගිය දිනක හොරණ ප්‍රදේශයේදී ඉතාමත් කනගාටුදායක පුවතක් අසන්න ලැබුණා. මෙම නිවාසයේ ගින්නත් එක්ක මේ වෙද්දී මරණ 12ක් වාර්තා වෙලා තිනවා. ඉතාමත් කනගාටුදායක පුවතක්. ඉතින් මේකේ මොකද්ද මේකට හේතුව කියලා මේ වෙද්දි හොයාගෙන තිනවා. නමුත් ඒ කියන්නේ තවමත් එළියට ඇවිල්ලා නැහැ. ඉතින් මම දැන් ඔයාලට මේ කියන්න යන්නේ. ඉතින් ඒ කියන්නේ මොකක් වෙලාද මේක ගිනි අරන් තියෙන්නේ කියලා තමයි ඔයාලට දැන් මම මේ කියන්න සූදානම් වෙන්නේ. මුලින්ම මේ සිදුවීමට ඔයා දුක් වුණා නම් මේ වගේ සිදුවීමක් ආයෙ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඊට ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න. මෙවන් දෙයක් ආයෙ සිද්ධ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරලා කමෙන්ට් එකකුත් අනිවාර්යයෙන්ම දාන්න. ඉතින් මේ වෙද්දි මෙම නිවාසය කරගෙන ගියපු ලොකු අයියා කියන පුද්ගලයා මේ වෙද්දි අත්අඩංගුවට පත් වෙලා තියෙනවා මොහුගේ වරද කියලා. ඉතින් ඇත්තටම මම දැක්කා කැමරා ඉස්සරහට ඇවිල්ලා ගොඩක් අය කියනවා මාසෙට 35000ක් ගත්තලු, ඇතුල් වෙද්දි 75000ක් ගත්තලු, ළමයි ටික හරියට බලාගත්තේ නැහැ, හිටව මිනිස්සුන්ට සැලකුවේ නැහැලු. මම දැක්කා සමහර පෝස්ට් එහෙම දාලා තියෙනවා මේකෙද විලාප හඬවල් ඇහෙනවලු, බේරගනියෝ කියලා කෑ ගහනවලු. ගමේ මිනිස්සුත් එක්ක වැඩි හොඳකින් නෙමෙයිලු හිටියේ. ඉතින් ඇත්තටම ඔයාලා කල්පනා කරලා බලන්න, ඔයාලගේ ගෙදර ඉන්න අම්මා තාත්තා ඔයාලා හරියට බලාගත්තේ නැත්තම් මේ මෙතන හිටපු මිනිස්සුන්ගේ ළමයි හරියට මේ අම්මලා තාත්තලා බලාගත්තා නම් මෙහෙම දේවල් අහන්න දකින්න වෙන්නේ නෑ නේද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. තමන්ගේ අම්මව තාත්තව ගෙදර තියලා හරියට හදාගන්න බැරි නම් කැමරා ඉස්සරහට ඇවිල්ලා පොර ටෝක් දෙන්න එපා. හරිද? අර එකෙක් කැලලා කියනවා අක්කගේ ළමයාලු. ඉතින් අක්කගේ ළමයා එයාට බලා ගන්න තිබ්බනේ නේද? මාසෙට 35000ක් දීලා අවදානම් තැනක තියන්න ඕනේ නෑනේ අත් කකුල් ගැට ගහලා නේද? ළමයාව අත් කකුල් ගැට ගහලා තිබ්බලු. ඉතින් මේ දේවල් එක්කලු මේ ළමයි ගොඩක් දෙනෙක් 12ක් මේ වෙද්දි නැති වෙලා තියෙනවා. ඊට අමතරව ආත් පිරිසක් රෝහල් ගත වෙලා තියෙනවා. ඒක අහලා දැකලා තමන්ගේ ළඟ හිටපු යහළු මිත්‍රයෝ නැති වෙච්ච දුකට ගොඩක් ඒක හිටපු අම්මලා තාත්තලා කම්පාවෙන් ඉන්නවා. ඉතින් මේ සිද්ධිය සෑහෙන කාලයකට අමතක වෙන එකක් නෑ කියලා මම හිතනවා. එහෙනම් අපි බලමු මොකද්ද මේකට හේතුව කියලා. මේ වෙද්දි ඇත්තටම මේකට හේතුව වෙලා තියෙන්නේ දැන්ට පරීක්ෂණවලදී තහවුරු වෙලා තියෙනවා. රස පරීක්ෂකවරු මේ ගැන පරීක්ෂණ කරලා දැනට තහවුරු වෙලා තියෙනවා. එහෙ තියෙන ඒ කියන්නේ මේ නිවසේ තිබ්බ වතුර මෝටරේ ළඟ වතුර මෝටරේ ස්විච් එක ළඟ එය අහල පහල තිබ්බ ප්ලග් කෝඩ් එකට විදුලිය කාන්දු වෙලා කියලා. ඉතින් මේ කාන්දු වීමත් එක්ක තිනවා. ඉතින් එය අවටම මෙට්‍රස් ප්‍රමාණය මෙට්‍රස් තිබිලා තිනවා 80ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මේකත් එක්කම තමයි මේ විදුලි කාන්දුවත් එක්ක ඉක්මනින්ම ගිනි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නිවා ගන්නවත් විදිහක් නැති විදිහට එකපාරටම ගින්න ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට කියලා තමයි මේ වෙද්දි පරීක්ෂණවලදී හෙළිලා තියෙන්නේ. ඉතින් මේකත් මම අන්තර්ජාලය හරහා ගත්ත තොරතුරක්. ඉතින් මේ ගැන හරි වැරදිතාවය මම ඉස්සරහට තහවුරු කරන්න දැනට ලැබිච්ච තොරතුරු අනුව තමයි මම ඔයාලට මේ අරන් යන තියෙන මේ වීඩියෝ එක. ඉතින් මෙවන් දෙයක් ඉස්සරහට නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් තමන්ගේ දෙමාපියෝ තමන්ගේ දරුවෝ හරියට මේ විදිහට ඉස්සරහටත් බලා නොගත්තොත් මීට වඩා තවත් බොහෝ දේවල් වෙන්න ඉඩ තියෙනවා. හරිද? ඉතින් ඒ හින්දා තමන්ගේ අම්මා වයසට ගියාම තමන්ගේ ගෙදර තියාගන්න ලැජ්ජාවක් නම් ඒ ගෙදර තවත් ඒ දුවට පුතාට යන කලදසාවක් නැහැ නේද? තමන්ගේ අම්මව තාත්තව හරියට බලා ගන්න, ගෙදර තියාගෙන ආදරෙන් සලකන්න. එහෙම වුණොත් කවදාවත් දුක් වෙන්න හේතු නැහැ. මොකද තමන්ගේ අම්මා තාත්තා කැමති තමන් වයසට ගියාම තමන්ගේ ළමයි අපිව බලාගන්නේ කියන බලාපොරොත්තුවත් එක්ක ජීවත් වෙන්න. ඉතින් ඒ බලාපොරොත්තුව ඔයාලා ඉෂ්ට කරන්න. ඉතින් ඉල්ලන්න එක දෙයයි අන්නේ දේ හරියට කරන්න. එතකොට මේ දුක් වෙන්න තියෙන අවස්ථා ගොඩක් අඩුයි. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරලා එකතු වෙන්න අපිත් එක්ක මේ වගේ වීඩියෝ ඉදිරියටම බලන්න. එහෙනම් ජය වේවා.